හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති කල්පාට බොක්ස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. බොක්ස් එකේ ඉස්සරහ පැත්තේ ඕගොල්ලොන්ට පේනවා ඇති GT3 කියලා ගහලා ඩ්‍රෝන් එකේ ෆොටෝ එක සහ රිමෝට් එකේ ෆොටෝ එකක් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මම බොක්ස් එක මේ විදිහට ඕපන් කරගත්තා. බොක්ස් එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ඉස්සරින්ම අපි යූසර් මෙනුවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට මේ විදිහට ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රෝන් එක ඕගොල්ලොන්ට මේ විදිහට ප්ලාස්ටික් බොක්ස් එකක දාලා තමයි ඉන්නේ. ඒක වැඩි ආරක්ෂාවට තමයි ප්ලාස්ටික් බොක්ස් එකක් එන්නේ. දැන් මම මේ විදිහට ඩ්‍රෝන් එක ප්ලාස්ටික් බොක්ස් එකෙන් එළියට ගන්නවා. ප්ලාස්ටික් බොක්ස් එකෙන් එළියට ගත්තට පස්සේ ඕගොල්ලොන්ට පේනවා මේ ඩ්‍රෝන් එක ගොඩක් පොඩි. අපි අල්ලි සයිස් එකට වගේ තමයි මේ ඩ්‍රෝන් එක තියෙන. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රෝන් එකේ 1 ඇක්සිස් ගිම්බල් එකක් තියෙනවා. ගිම්බල් එකක් කිව්වට ඇත්තට මේක රිමෝට් එකෙන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට පවර් බටන් එක උඩ තියෙනවා. පවර් බටන් එක උඩ ලොන්ග් ප්‍රෙස් කරන් හිටපුවාම මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක පවර් ඔෆ් වෙනවා. පවර් ඔන් වුණාට මේ විදිහට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. බැටරි එක මිලි ඇම්පියර් 1500ක වගේ බැටරි එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 3.7 වෝල්ට් බැටරි එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඩ්‍රෝන් එක ඇත්තටම ගත්තොත් ගොඩක් පොඩි මිනි ඩ්‍රෝන් එකක්. මේක DJI Neo ඩ්‍රෝන් එකේ ක්ලෝන් ඩ්‍රෝන් එකක් විදිහට කියන්නත් පුළුවන්. මොකද මේක DJI ඩ්‍රෝන් එකට ගොඩක් සමානයි. හරි. මේ විදිහට තමයි අපි ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තව දෙයක් තියෙනවා. මේකේ තව වටේ සෙන්සර් වගේක් තියෙනවා. මේ සෙන්සර් වලින් ඕගොල්ලොන්ට කොහේ හරි මේකේ වදින්න යනවා නම් අන්න ඒ සෙන්සර් වලින් ඒ දේත් වළක්වනවා. ඊට පස්සේ මේ විදිහට අපිට තව ටූල්ස් වගේක් හම්බෙලා තියෙනවා. මෙතන ඩ්‍රෝන් එක charge කරගන්න අවශ්‍ය charging cable එක සහ තව මෙතන මේ ඩ්‍රෝන් එකේ ගලවන්න අවශ්‍ය නියන සහ වැඩිපුර එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස් අපිට මේ විදිහට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එකේ රිමෝට් එක මේ විදිහට අතට ගත්තාම DJI Neo ඩ්‍රෝන් එකේ රිමෝට් එක වගේම මේකත් ඩිසයින් කරලා තියෙන ඕගොල්ලොන්ට පේනවා ඇති. මේ ගොඩක් හොද ප්ලාස්ටික් එකකින් තමයි ඩිසයින් කරලා තියෙන. හින්දා මේ ගොඩක් හයියට තියෙන නිසා ලේසියෙන් වැටුණාට කැඩෙන්නේ එහෙම නැහැ. ඩ්‍රෝන් එකත් ගොඩක් හයියට හොද බිල්ඩ් ක්වොලිටි එකකට තියෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි අපි රිමෝට් එක ඔන් කරගත්තට පස්සේ ඩ්‍රෝන් එක කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ ලයිට් එක බ්ලින්ක් වෙන එක නතර වෙනවා. ඒ කියන්නේ මේ විදිහට බ්ලූ ලයිට් එක මේ විදිහට පත්තු වෙලාම තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. DJI Neo ඩ්‍රෝන් එක වගේම ගහලා තියෙන මෙන්න මේ GT3 ඩ්‍රෝන් එක ඕගොල්ලන්ට අපේ මිලදී ගන්න පුළුවන්. රුපියල් 12000 වගේ මුදලකට අපෙන් ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකමක් තියෙනවා. අපේ බෑග් ඩිපොසිට් පහසුකමක් තියෙනවා. ඕගොල්ලොන්ට කෑෂ් ඔන් ඩෙලිවරි පහසුකම යටතේ ගෙදරටම ඕගොල්ලොන්ට ඩ්‍රෝන් එක ගෙන්වා ගන්න පුළුවන්. දවස් 3ක් සහ 2ක් ඇතුළත අපි මේ ඩ්‍රෝන් එක ඔයාලගේ ගෙදරටම ඩෙලිවර් කරනවා. මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයි ටයිම් එක ගත්තොත් ෆ්ලයි ටයිම් එක විනාඩි 12ක් වගේ පුළුවන්. ඒ වගේම මේක charge කරන්න පැය භාගයක් වගේ තමයි යන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඇති මේක රිමෝට් එකෙන් කැම එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් හොඳ ස්ටේබල් එකකුත් තියෙනවා. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ඩ්‍රෝන් එක ඕගොල්ලොන්ට මීටර් 100ක් වගේ රේන්ජ් එකක් ෆ්ලයි කරගැනීමෙත් හැකියාව තියෙනවා. මේ ඩ්‍රෝන් එක ඕගොල්ලෝ පර්චේස් කරන්න ඉන්නවා නම් විදෝටෙක් ස්ටෝර් එකෙන් මේක මිලදී ගන්න පුළුවන්. රුපියල් 12000ක් වගේ තමයි වෙන්නේ. ඩෙලිවරි වලට රුපියල් 400ක් ඇඩ් වෙනවා. ඒතකොට ඔක්කොම ගන්න රුපියල් 12400ක් වෙනවා. 12400කට ඕගොල්ලොන්ට මේක ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. මේක ඇප් එක කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ කිව්වොත් ඕගොල්ලෝ යූසර් මෙනුවල් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා ඕගොල්ලොන්ට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ විදිහට ඕගොල්ලොන්ට රිමෝට් එකට ෆෝන් එක සෙට් කරගන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ වීඩියෝ එකකින් එහෙනම් අපි හමු වෙමු.